එක මිනිස්සෙක් ඩ්‍රෙසිං රූම් එකක ඇඳුම් මාරු කරමින් ඉන්නකොට එක පාරටම ගෑනු කෙනෙක් ඇවිත් ඔහුගේ අත් දෙකෙන් අල්ලගෙන ඇදලා ගැට ගහලා දාලා යනවා. හැමදේම වෙන්නේ ඉක්මනින්. ඊට පස්සේ ඒ ගෑනු කෙනා ඔහු ළඟට ආවා. ඔහුගේ ෂර්ට් එක උඩට ඉස්සුවා ලිප්ස්ටික් ගාගෙන ඔහුගේ බඩට සිප ගන්නවා. ඊට පස්සේ ඔහුගේ සාක්කුවෙන් ඔහුගේම ෆෝන් එක අරගෙන ඒ ලිප්ස්ටික් ලකුණු තියෙන තැන්වල ෆොටෝ ගන්නවා. ඒ ෆොටෝ ඔහුගේ බිරිඳට යවලා දානවා. ඊට පස්සේ කිසිවක් උනේ නැතිලගේ ෆෝන් එක ආයමත් ඔහුගේ සාක්කුවට දාලා යන්න හදනවා. ඇය එළියට ගිය ගමන් ඔහු ඉක්මනින් අත් දෙක ලියාගෙන ෆෝන් එක බලනවා. ඒ වෙලාවේ ෆොටෝ එක ඕල්රෙඩි සෙන්ඩ් වෙලා තියෙනවා. ඔහු ඉක්මනින් එළියට දිව්වා. එතකොට ඔහුට පේනවා ඔහුගේ බිරිඳ කේන්තියෙන් ඔහු දිහාට එනවා. ඒක දැක්ක ගමන් ඔහු ස්මාර්ට් මූව් එකක් කරනවා. ඔහු ළඟ තිබ්බ ලිප්ස්ටික් එකක් අරගෙන තමන්ගේ තොල් වලට ගාගෙන ඉක්මනින් ගොපිය හදා ගන්නවා. ඇත්ත වගේ පේන්න. බිරිඳ ඇවිත් ෆොටෝ එක පෙන්නලා අහනවා මේ මොකද්ද කියලා. ඔහු කාම් වෙලා කියනවා මේක බැනියමේ print එක බගට වැදුනා කියලා. බිරිඳට ටිකක් සැක හිතුණත් ඔහු කියන දෙයට විශ්වාස කරනවා. මේ හැමදේම බලන් හිටපු ඒ ගෑනු කෙනා තමන්ගේ plan එක ෆේල් වුණා කියලා හිතනවා. හැබැයි මෙතනින් කතාව ට්විස්ට් වෙනවා. ඒ ගෑනු කෙනා සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඇය ඔහුගේ බිරිඳගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. ඔහුට කුඩා දෙයක් නෝටිස් වෙනවා. ඇයගේ සපත්තු ජරා වෙලා තියෙනවා. ඒකින් ඔහුට සැකයක් එනවා. ඒ නිසා ඔහු රිවෙන්ජ් එකක් ප්ලෑන් කරනවා. ඔහු කියනවා මට ටිකක් උදව් කරන්න. මම බිරිඳට සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් දෙන්න යන්නේ කියලා. මේ ඇඳුම ටිකක් ඇඳලා පෙන්නන්න කියලා. ඇය එකට එකග වෙනවා. කිසි සැකයක් නැතුව. ඇය ඇඳුම අඳිනකොට zip එක වැහෙන්නේ නැහැ කියලා ඔහුට කියනවා. ඒ වෙලාවේ ෆෝන් එක අරගෙන ඇයගේ ෆොටෝ කිහිපයක් ගන්නවා. හොරෙන්. ඊට පස්සේ ඔහු රූම් එකෙන් එළියට යනවා. ඇය අහනවා ඔයා මොකද කරන්නේ කියලා. ඔහු කියනවා ඉන්න මේක ඔයාගේ බොයිෆ්‍රෙන්ඩ්ට යවන්නම් කියලා. ඒ වෙලාවේ බිරිඳත් එතනට එනවා. ඔහු ෆොටෝ එක සෙන්ඩ් කරනවා. ඒ ෆොටෝ එක යන්නේ ඔහුගේම බිරිඳට. බිරිඳ ඒක බලද්දී ෂොක් වෙනවා. එතනින් රිවීල් වෙනවා ඇත්ත. ඒ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනා ඔහුගේ බිරිඳ සමග සීක්‍රට් රිලේෂන්ෂිප් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔහුට ට්‍රැප් දාන්න ගිය දෙන්නම තමන්ම අහුවෙලා. බිරිඳ කියනවා මේක ප්‍රෑන්ක් එකක් කියලා සිටුේෂන් එක සේව් කරන්න. හැබැයි දැන් හැමදේම ක්ලියර්. ඔහු සංසුන්ම කියනවා මට මේ රිලේෂන්ෂිප් එක තවදුරටත් ඕනේ නැහැ කියලා. ඔහුගේ අතේ තිබුණු මුද්ද ගලවලා දීලා යනවා. අනිත් කෙනා අල්ලන්න ගිහින් අන්තිමට තමන්ගේම රහස් අහුවෙනවා.